හලෝ ළමයි වෙල්කම් බෑක්. ඔන්න අද මට හිතුණා ඔයගොල්ලොත් එක්ක vlog එක share කරගන්න. මොකද ගිය පාර වෙසක් vlog එක share කරගත්තා. ඉතින් මේ පාර ඉතින් ඔයාලා දැනටමත් thumbnail-කින් දන්නවනේ ඉතින් මොකද්ද කියලා. අපි ඉතින් බොසන් vlog එකක් කියලා ආයෙත් කරන්නේ family vlog එකක් තමයි. හැබැයි ගිය පාරට වඩා චුට්ටක් වෙනස්. මොකද ගිය පාර අපි අපේ වාහනවල ගියේ. එතකොට මේ පාර අපි ෆැමිලි එකම එකට තියලා බස් එකක් හදාගෙන තමයි ගියේ. ඉතින් ඔන්න මුද්දේ පාන්දර හරියටම මේ වෙනකොට 2:00මාරයි 3ට විතර ඇති පාන්දර 3ට අපි ට්‍රිප් එක පිටත් වෙලා අපි ගියා ඉස්සෙල්ලාම වසන්ත බප්පලාගේ ගෙදරට. ඒගොල්ලෝ ගන්න එතනත් කට්ටියක් හිටියා. බප්පලයි තව බප්පලයි අඳුරන යාළුවෝ වගේ කුයි. ඉතින් ඕම ඉඳලා අපේ නැදැයි ඔක්කොම ටික ඕන ආවා. ඉතින් අපි ඔම ගමන යන්න පටන් අරන් අර මං කියනවනේ අපි කොහේ දුර ගමනක් කරනවා නම් අනිවාර්යෙන් පඳුරක් වෙන් කරලා තමයි ගමෙන් පිට වෙන්නේ. ඉතින් ඕක තමයි දැන් ඔන්න ඔතන කරන්නේ. ඉතින් අපි බහැලා තව වෙලා තියෙන නිසා ඕකට ගිහලා පඳුරකුත් දාලා වැඳලා අපි ගමන යන්න පිටත් වුණා. ඊට පස්සේ අපි යන්නේ සුදු බප්පලව ගන්න අපේ ආච්චිලාව. ඒගොල්ලොත් අරගෙන යන්න හදන්නේ දැන් ගමන. එහෙනම් බලාගෙන ඉන්න. අයියෝ මගේ vlog එකේම වැටෙනවා. අනේ සෙට් එකෙම ඉන්නවනේ. බයි කියන්නලා හයි කියන්නලා. ඕම තමයි ඉතින් ගමන යන්න 2:00මාට නැගිටින්න දුමන්ද මට නම් මාර නිදිමතක් තිබ්බේ. කොහොම හරි මම විතරක් නෙමෙයි අපේ හැමෝම වගේ නිදාගත්තා. ඉතින් ඊට පස්සේ නිදාගෙන අපි කුමරේ ආයා මාට විතර වගේ පොඩි ටී ෂොප් එකකින් නවත්තගෙන පොඩි ටී එකක් සමහර අය බිව්වා සමහර අය බිව්වේ නැහැ. ඊට පස්සේ බනිස් කාලා කොහොමත් ඒ ටයිම් එකට දන්සල් තිබ්බේ නැහැ. කොහොමත් ගිය ගමනේත් අපිට දන්සල් හම්බුනේ නැහැ. බලාගෙන ඉන්නකො අපි කාන්තිපුර කඩනුත් කාලා. ඉතින් කොහොම හරි මේ යන්නේ වලපනේ රාවණ පබ්බත. හැබැයි ගියාට පස්සේ තේරුණා අපරාධි ගියේ කියලා. එච්චරටම අර කියන්න තරම් ෆෝන් එකේ පෙන්වන තරම්ම TikToks වල දාන තරම්ම ක්වොලිටි එකක් නැහැ. එච්චර බලන්න දෙයක් නැහැ. ඇත්තටම. හැබැයි ඉතින් කවන්නේ අපි ගිහින් ඒ අත්දැකීමක් ගත්තනේ. ඉතින් vlog එක බලාගෙන ඉන්නකො මරු ආතල් කොටස හැම එකක්ම ගිය පාර vlog එකටත් වැඩිය තියෙනවා. එකම අඩුව තිබ්බේ අපිට දන්සල් හම්බුන්නේ නැහැ. අපි අන්තිමට කඩෙන් කාලා ආවා. අවුලක් නැහැ. අපි ඉතින් කොහොමද කමක් නැහැ ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා දාගෙන ඉතින් අපිත් ගමන ගියා.
පොඩි ටී ටයිම් එක ගත්තට පස්සේ අපි කට්ටියට පොඩි චූටි නිකන් පණක් වගේ ආවා. ඊට පස්සේ අපි ගමන යනකොට ඔන්න අපිට හම්බුණා රොටි සමග තේ එකක්. තේ තමයි මට විදිහට මතකත් නැහැ. ඉතින් අපි දැන් ඒකට දුවලා ගියා. මොකද අපි හැමෝම හරිම බඩගින්නේ හිටියේ. මොකද පුතේ පාන්දර එහෙන් ආපු නිසා වෙන්නේ නැත් ඇති. මම බඩගින්නක හිටියේ. රොටි අවුලක් නැහැ ෂේප්. රසයි. අවුල නැහැ හැබැයි ලුණු මිරිස් නැහැ ඇත්තටම රසයි. රොටිය තමයි චුට්ටක් අවුල්. ඒ වුණාට ඉතින් කමන්නේ නිකන් දෙනියමට මොකද කියන්න බෑනේ. ඒගොල්ලොන්ට හත් ඉතින් පිං. එන රොටි කන්න. චූනන්ද බ්ලොග් එකේ බහැලම ඉන්නේ. මොකක් කන්නේ? චූනන්ද කොහොමද රොටි කන්න ආවේ? මේ විතරේ ඒක රහ ඇති එනේ මෙතන මේ ගත්තේ අපිට මේ චූර්ණ ඊළඟ පාර මේක මට කන්නේ නයි කොච්චි සමග අපිට හම්බෙච්චි පළවෙනි දන්සල මේ මෙහෙමත් පිනක් කරගත්ත ලොකු දෙයක් දන්සල දීපුවාට රහයිද ඇත්තටම රසයි අර දෙන්න මේ මම පන්දුකුත් මේක දාලා යනවා ඒ මල්ලි රසයි පට්ටද කියන්න බෑ මෙතන. අපිට අපි ඇත්තටම ආවේ වැරදි දවසක වහින හින්දා. මේ කවුද? අලුත් මෙම්බර් නේ. නැන්ද තරු කියන්නේ. බාන මේක ඔය ගලු අවුල්ද කියන්නේ ඒ කියන්නේ මේ දැන් කොණ්ඩ මේවා වෙලා දුකින්නේ අයන්න එක අනිනවට කඩපාවක අපි යා ඒ සිද්ද ලස්සනයි අර මේන් මේක සීන ඒක දාන්නකෝ අර කොයනවා අපි ඉතින් රොටිත් කාලා පොඩ්ඩක් ඔන්න පොඩි චීලයක් ගන්න ඕනි කියලා හිතුණා. මොකද එක දිගට අපි නිකම්ම ඉඳගෙන නිදාගෙන ආපු නිසා. ඉතින් අපි dance කරන්න ඕන පටන් ගත්තා. කට්ටිය trip එකේ ඉතින් කොහොමත් funny family යන්නේ අපිට ඉන්නේ. කොහොමත් කොයියත් සින්දා ගන්නකොට dance කරනවා. ඔහොම තමයි ඉතින් අපි ගියේ. හරිම ලස්සනයි ඉතින් අපේ කට්ටිය.
ඔන්න ඉතින් නටලා ඉවර වෙලා අපි කට්ටියට ආයෙ බඩගින්නක් ආවා. හැබැයි බඩගින්න ඇවිල්ලා විනාඩි 5ක්වත් කියන්නේ අපිට බනිස් දන්සලක් හම්බුණා. බනිස් දන්සලක් කිව්වට අපිට පැකට් පිටින්ම දුන්නා. බස් යාකින හින්දා දෝ මන් දන්නේ. බස් එකටම ඇති වෙන්න ඕන දුන්නා. ඉතින් දැන් අපි චුල්ඩන් දෝක ළඟ තියාගෙන ඉන්නවා කට්ටියට බෙදලා මම හිතන්නේ පැකට් දෙකක් විතර හම්බුණා. දැන් අපි ඉන්නේ වලපනේ ඕක කකා ඉතින් බඩගිනි නෑ කියපු කන්න බෑ කියපු ඔක්කොම වගේ කෑවා. මම නම් කොහමද ආසයි ක්‍රීම් මනිස් කන්න ඉතින් අවුලක් නෑ. හැබැයි ඉතින් බත් නැතුව පොඩ්ඩක් සෙට් වෙන්නේ නෑ බඩගිනි නිසාම අපි කට්ටිය කෑවා. වාෂ්ප වුණා වගේ තමයි උනේ. හරිම ලස්සන view එකක් තමයි. ඉතින් කොහොමත් නුවරඑළිය සයිඩ් එක දන්නවනේ. නුවරඑළියට ගියපුවාම ආයෙ එන්නේ නැහැ. ඉතින් ඔන්න අපි රාවණා පබ්බත බලන්න. අනේ දන්න කෙනෙක්ට උනත් මම නම් කියන්නේ යන්න එපා. බොරුවට ළඟපාතගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් බොරුවට තකාණී ඈත ඉඳලා නම් ආවට වැඩක් නැහැ. කිසිම අර කියන තරම් ලොකු දෙයක් බලන්න නැහැ. ඔය වීඩියෝස් වල යන්නේ අර පඩි පෙලක් වගේ උඩට යන්නේ අන්නේ චුට්ටයි. මේ බුදු පිළිම වහන්සේලා ඒ චුට්ටයි තමයි තියෙන්නේ. මං කියන්නේ පන්සලට බයින් වරෙහිම නෙමෙයි. අර සමහර අය ඉන්නවනේ ආසාවට බලන් දෙන අය. අන්න එහෙම එන්න එපා කියන එක විතරයි කියන්නේ. ඉතින් අපේ ආච්චිට චුට්ටක් ඇවිද ගන්න හරි මේ අපහසු නිසා එයාට ත්‍රිවිල් එකකුත් කතා කරලා ඔන්න අපි තනියම අපි කට්ටිය විතරක් පයින් ඇවිද යන්න පුළුවන් කට්ටිය විතරක් ඔන්න අපි කන්ද නැගගෙන කිලෝමීටර් එකමාරක් විතර කියෝ කොහමද පැය භාගයක් විතර අපි කන්ද නැග්ගා. කිලෝමීටර් එකමාර නෑ පැය භාගයක් නෙවෙයි විනාඩි 40ක් විතර වගේ නැග්ගා. එනම් බලාගෙන ඉන්න. Let's go. Atanda. ඔයාලා විශ්වාස කරනවද අපිත් එක්ක ඇත්තටම කවුද ආවේ? කවුද වස්තියකේ? අනුෂ්ක. ඔයා ඉන්න දැන් පෙන්නනා. නෑ මං දනවත් මනුස්ක. අම්මට. කොහේ වුණත් එක අපිට දවසල් හම්බුනේත් නෑ. ඒ මොකද අනුෂ්කත් එක්ක ඉන්නට මහත් එක්කන කවුද? පඩියා. ඌ කැතයිද? පඩියා. Ini. Apa ya? මෙහෙමයි දැන් අර නළුවෝයි නිලියෝයි එහෙම අමාරුයි නේද? එහෙම මේ කියනවා නේද? නේ? නිලියක් බැස්සා. නළුවෙක් එහා පැත්තෙන් ඉන්නවා. හරිද? මේ බොඩි ගාඩ්ස් ලාගේ මේ ප්‍රයිවට් සෙක්‍රටරි කොහෙන්ද? නේ? බා අම්මේ දැන් මම ඇවිල්ලා කවුද වීඩියෝග්‍රාෆර්? ඔරුවල් මොල් තියෙනවා. ආනේ මටත් ඕන එහෙනම්. මේ මල් තප්පරකිද? තියෙනවා. අඩ පොලිස් කියලා හයි. අතරම කකුල් දෙක රිදෙනවා මගේ නම් දැන්. මොඩ ඇති. අර ගයිස් අපේ නැන්දලා පවුලේ හැමෝම මේ vlog scene එකේ බැහැලා ඉන්නේ. බලන්නකො. scene එකේ ඉන්නේ. මේ ප්‍රයිවට් සෙක්‍රටරි වෙන්නේ. මේමයි ඉස්සෙල්ලා පීරියඩ් තියනවා මේ. මේමයි නිලිය ඉස්සරහින් යද්දී ප්‍රයිවට් සෙක්‍රටරිලා ටික පිටිපස්සෙන් එනවා ඇත්තරම. අවුවනේ. අර මල් පෙන්නන්නකෝ මේ නුවරේ ඉන්න අය කවුරු හරි බලනවා නම් ලැජ්ජයි වෙයි. අපි කවදාවත් නුවර ඇවිල්ලා නැහැ වගේ කියලා ඉතින්. ඔහොම ඉන්න පෙන්නන්නේ. මේ ටිචු නැන්ද? වලපනේ රාවණා පබත අවුලක් නැහැ. හැබැයි යනකොට අවුලක් නැහැ. ෂේප් ලස්සනයි. යන පාරවල් දෙපැත්ත ඒ අර පන්සල හැම ලොකුවට කියන තරම් අර ඒ චුට්ට විතරයි තියෙන ලස්සන. නැසීද මොකද අර මොකද කවියක් තියෙන මොකද? තණ්ඩලේ දෙන්න දෙපලේ දක්කනවා. අර අන්න එහෙම සීන් එක කියන්නේ අර යාර. බැරි බර කරේ දෙපයට වාරු කරන්න. මොකද විලාසිනේ? චූට් නන්දරද?
මේ ඇත්තටම අපි මල්ලිට චුට්ට මොංග. නේමයි අපිත් එක්ක යනවා. මොංග. චුට්ටක් මොලේ අවුල් කෙනෙක් ට්‍රැක පැනපු කෙනෙක්. ගණන් ගන්න පායක. මේ vlog එකේ හැමතැනම නෑ එයාට එක එක මූඩ් දෙනවා. ඒ කියන්නේ නිකන් අනුෂ්ක වස්ති කියන එයාලා හිතගෙන ඇත්තට මෙයා සීරියස් නළුවෙක් කියලා. අපි රැවටුණා. මංගලන ජම්බල මොකක්ද කියන්නේ? thank you. මල් 100ක් දුන්නොත් 100 පාරක් පින් දෙනවා. නේ? මල් 100ක් දුන්නොත් 100 පාරක් පින් දෙනවා නේ? ඕනේ මෙහෙන් තියන්න බෑ. අර නංගිට දුන්නා. Head sadu තියනවා. This is our fun time. Oh. And then photo shoots ඔන්න ඔය බලපු ටික විතරයි රවණ පබ්බතේ තිබ්බේ. ඉතින් ඔය ටික තමයි. එහෙම අර ලොකු සෙනගක් ඇවිල්ලා බලන්න තරම් රජමහා විහාරයක් වගේ ලොකු නෑ. හැබැයි ලස්සනයි. සුදු අන්නා තරුවගේ පෙරේත මූණ
කියන්න දෙයක් නෑ අම්බ හොඳයි සුද්දා. අම්බ කනවා. අම්බ රසම රස අම්බ. ඔයා ලෙල්ලත් එක්කද කන්නේ? ෂේප්ද? මට අර ලෙල්ල අරින්න ඕන මට. මං අදමයි වලපනේ අම්බ කන්න හරි රසයි. අනේ අම්මා පල්ලා. ගෙදර ලොකු අඹ ගහ තිබ්බා. ඒක කැපුවා. අපේ එහෙ ඉපේ කරත් කොළඹනේ. ඔය සේවේ මට දීලා මාරු වෙන්න යන්නේ. අපේ සුදු බලන් ඉන්නේ. අම්බෝනි කන්නේ මොකද? හැමෝම එන්න සම්පත් අඹ කඩේට. අඹ රසයි, අඹ ලාභයි. ලාභයි. අනිවාර්යෙන් ලාභයි. මේ කරත කොළඹන් අඹ කාය කවුරුවත් 50ට දෙන්නේ නෑ. කොව් අඹ 50යි පැල්ලයි. 50යිද මට වෙන 150 කියනවා. සෝරි 50යිලු. එච්චර ලාභයි නේ? ඇත්තටම ලාභයි. සම්පත් අඹ කඩේ. ඒක දාගත්තා. කොල්ල ඇල්ලු ඈ. එකක් කෑවොත් එකක් කනවා. කැමතිද ඔට්ටද? ඔට්ට තියලා කවනවා. පොඩ්ඩක් මේ කන කට්ටියකින් ආලා බලන්න අඹ වල රස. සල්ලි තියනවා නම් බඩු දෙනවා. අනිව ගන්න එපා. අම්බෝ කිනෝ හිටු කියලා. යකෝ මට දුන්නේ නැහැ නේ එක්කෝ. ඕක අදින්නකෝ. කරත කොළඹන් අඹ ආයේ ඉතින් කොව් අඹ නෙවෙයි. පැල්ලහ කොව් අඹ කපන්නේ. වලපනේ කොහෙද? රාවණ පබ්බතට එනවා නම් මෙතනින් අඹ ගන්න. ඔව්. අඹ ගන්න. අඹ ගන්න. රුපියල් 50යි ගෙඩියක් කරත කොළඹන් සුපිරි අඹ මේ. කාබයිට් නැහැ, මුකුත් නැහැ. කාලා බලන්න ආසයිද? එකක් කෑවොත් එකක් කනවා. එකක් කෑවොත් එකක් ෆ්‍රී නේද? buy one get one free නේද? ඔයාලට දෙකක් නේ. ඔයාලට එකක් තව එකක් දෙන්න අරයට. ඕකෙන් 50ක් ගන්නකො. කිරිය කීයද? එකක් කෑවොත් දෙකක් කනවා. බඩේලඟු තියෙනවා. බඩේලඟු. එකක් කාලා දෙකක් ගත්තේ විතර මදි හින්දා. රසයි නේද? සුපිරි ඈ. කාලා බලන්න ආයෙත් වලපනේ නයිද කියන්නේ මේ මෙතනින් ඇවිල්ලා අඹ ගන්න කියලා. සම්පත් අඹ කඩේ. සම්පත් අඹ කඩේ. තරුවක්. මේ අරගෙන ගියේ තරව. මෙතන තියෙන. ඒක දෙනව 50ට. මට තියෙන අතන උඹ 30. අඹ 50යි යන්නේ කිරියා. සුපිරි ගෙඩියක් 50යි. දෙන්නද? හලෝ. මේ කණේව ගන්න බෑ. අනේ අර මිනිස්සයා බැලුණා. පුතේ තව වර්ධිය කරන්නේ ආච්චි විදිහට නේ. දැන් වරදී එන්නේ. මේක අල්ල ගන්නවකෝ. මේ ලස්සන උඩ ගන්නවා. මේ ඔයන්ට මේ වීඩියෝ ගන්නවා. දන්සල් කණ්ඩ ඇවිල්ලා සල්ලි වලට කනවා නේ ඔන්න ඊට පස්සේ අපි ආවා දල්දා මාලිගාවට. මොකද අපේ ඉස්සල්ලාම යන්න කියලා කෙනෙක් ප්‍රධානමයි කියලා හිතාගෙන හිටියේ අපි වලපනේ ගියරවසම අපරාධි ගියේ කියලා. එන්නත් කමන්නේ. ඊට පස්සේ අපි ආවා දල්දා මාලිගාව වන්දනා කරන්න. කොහොම හරි එනකොට අපි පාමාල් ආයත වගේ කිට් වෙලා පැයක් අතරද අපි ආපහු එන්න තමයි ගියේ. හැබැයි ඉතින් අපේ කට්ටිය දන්නවනේ කොහේ ගියත් ෆොටෝස් ගන්න ඕනේ ඉතින්. ඉතින් ඒ හින්දා ඔයවට මේවට වෙලා ගිය නිසා අපේ කට්ටිය ඉතින් කැරකි මෙටි හරියටම අපි කොහොමද ගියේ තේවාව වෙලාවේද කොහෙද මම දන්නේ මොකක්ද ආනේ පූජාව තේවාවද පූජාවද මම මට මතක නැහැ. මොකද්ද අංකල් කිව්වා පූජාව වෙලාවේ හරියටම 6ට කරඬුවත් බලාගෙන අපි ආවේ. හරීම ලකී ටයිම් එකකට තමයි අපි ගිහින් තියෙන්නේ. ඉතින් ඔම තමයි අපි
දළදා මාලිගාව වන්දනා කරන්න ගියා. ඊට පස්සේ අපි ගියේ සඳගිරි මහා සෑයට. ඒකත් ලස්සනයි. හැබැයි අපි ගියාට පස්සේ මේ ලයිට් තිබ්බේ නෑ. චුට්ටයි ලයිට් එල තිබ්බේ. හැබැයි දෙකක්ම අපේ කඳු නැග්ග එක තමයි කරේ. ඒ හින්දා අපිට පොඩ්ඩක් මහන්සියත් වැඩි. වැදගතය කරගෙනකට අපි මල්ලි ඇඟිලි දෙකක් දික් කරනවා. හයි. චුට්ටෙන් ඩවුන් ද බල්ලා හරි අපියා අනිමා තරු මෙහෙම හරි අර මාලිගා පේන්නේ අපි සෙට් එක වින්නවා එනවා ආදි මං කිව්වේ තාත්තා නම් බොරුද කිව්වේ Ya, ya. මාලිගාවට නම් අපි දැන් ගිහින් ආවා. දැන් ඔය යන්න හදන්නේ සඳගිරි සෑය බලන්න. ඉතින් ඒක බලලා අපි යනවා ගෙදර. ඉතින් ඔහොම තමයි ඉතින් ඔන්න අපේ දවසේ අවසානයේ ගෙවුනේ. හරි, තාම ඉවර නෑ. තව තියෙනවා. එහෙනම් බලාගෙන ඉන්න. බයි කියන්නේ. බයි. බයි. අපි සඳගිරි සෑයෙන් හම්බෙමු. මේ අපගේ බැති පෙරදායකත්වය මොකෑ සීතයිද පුංචි? යාපා ෆැමිලි එක යනවා. බැති පෙරදායකත්වය දාවයි. මොකෑ මේ බැති පෙරදායකත්වය මල්ලි මොකෑ එකපාරට මොකෑ මංකි උනේ මංකි ස්ටයිල් එක. හොනේ ආයෙ කියන්නේ. කියන්නේ දෙන්නම කියන්නේ. නේද? ආ හැරේ. පොසොන් දාවයි. අයියෝ කියන්න ගන්නේ. මොකද පොසොන් දාවයි දහමමාවයි ස්පොන්සර් බයි යාපා ෆැමිලි. පොසොන් දාව. බැති කියලා ජෝඩුදා කියන්නේ. අනේ ලැජ්ජ අපෝනේ. පොසොන් දාවයි. බැති පෙරදායකත්වය යාපා ෆැමිලි.
ඕක පයි කයිෂරි ඔබත් දෙන්න අපිත් එක දහස් සිල බෙදා මල්ලි දහම් සිසිල බෙදා ගන්න කඳු ගොඩක් මයි කියලා. ඉතින් දැනුත් මාර පඩිපෙළ ගොඩක් නැගලා ඒවා තමයි වලපනීරේ ඇතිත් අපි ඇවිදගෙන ගිහිල්ලා පඩිත් නැගලා එහෙමනේ ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න මම හිතන්නේ වලපනීරේ නම් 3-4 ගමනකට වැඩිය පඩිපෙළෙන් බැස්සා නැග මොකද හරිම ෂොට් එක ගන්නත් එපා. ඉතින් ඒ හින්දා මේ අපේ කට්ටියට එහෙම ආවට ගියටත් බෑ හරියටම තියෙන්නත් ඕනි. ඉතින් එකම දේ 10 පාඩක් හරි කරනවා. ආයෙ එන ගමන් අපි කට්ටිය ටී එක බීලා නූඩ්ල්ස් දන්සලා තිබ්බා. ඒවත් කාලා ඊට පස්සේ අපි නිමඩු පාඩුව ගෙදර ගියා. යන ගමන් හරිම ෆනි මොමන්ට් එකක් අපිට හම්බුනේ. හැබැයි මේ වීඩියෝ ක්ලිප් එක නම් මට මේක දාන්න ලැජ්ජයි. තේන්න දැම්මේ නෑ ලැජ්ජයි කියලා කියන්නේ මේ වීඩියෝ ක්ලිප් එක ඇත්තට මං ගාවත් නෑ. ඒක බලද්දි මටත් hina ගියා. ඇත්තටම මම මේ පොඩි ඩාන්සින් වීඩියෝ එකක් ඒක ලොකු දෙයක් නෙමෙයි. හරි. ඉතින් අපි සඳකිරි සෑයත් වන්දනා කරගෙන අපි ගෙදර යන්න පිටත් වුණා. ඔව් මං ගේක තමයි පස්සේ අලියෙට හැප්පුණා වගේකෝ මල් ගත්තේ නෑනේ කොහෙන්ද ගන්න දෙන්නේ පතන පල්ලේ ඒක charge දෙන්නේ එලියක් ගන්න න නිලියක් වෙන්න මොනේ මං අඳුරන්නේ නැති ඇත් එක්ක යනවා මෙහි උඩ නැග. ඕ කැමරා. අපේ මල්ලි. මල්ලි ඔක්කොම පෙන්නන්න වා අංගපසකට අන්තිම වෙනකම්. සුදු මේ කැමරා ඕන් වෙනකොට අපේ මල්ලි ඉස්සරහ. ලස්සන. සඳකිරි සෑයට ගිහලා අපි නිකන් හිටියේ නෑ. සඳකිරි සෑයේ විශේෂම තැනකට තමයි ඔන්න දැන් අපි යන්නේ. යන ගමන් මම මල්ලියට කිව්වා මෙන්න මෙහෙම වීඩියෝ එකක් අරන් දෙන්න කියලා. ඉස්සෙල්ලා ඒක අනිත් පැත්තට අරගෙන දැන් ඒක හරියටම අරගෙන දුන්නා ඉතින්. ඉතින් වීඩියෝ එක කරන්නේ කොහෙද? අපේ මල්ලි එතන. අල්ලන්න යන්න ඔයාලා දැන් චූටි නන්දර තව කයින් කියන්නේ නේද යන්නකෝ ඔය චූටි නන්දව නගන්න ගෙවුවා ඒක හොඳයි ලුනේ මොකද ඇඟිල්ල පොඩ ඩැමේජ් එකක් මෙන්න මේකේ හින්දා. අදින්න චුඩෙන් අදින්න. මේ අදිනවා. මේ අදිනවා ඊට පස්සේ නූරින් ගන්න එන්නේ. රතු පාටයි නේ උයි මේ ඇයි ඒ වර රතු පාටයි පේ කොහෙද ඔය ෆෝන් එක දෙන්නකෝ අද අද මොකද පොඩ දෙන්නේ දොරන මොකද
නෑ නෑ අපි දැන් එහෙම රැවටෙන්නේ නෑ ඒකට. මාව වැඩනවා. වැටෙන්නේ නෑ ওই තමයි සෙව. මේ යා හිතේ මේ යා ගන්නවා කියන. ඔවුනේ වැටෙන්නේ. වෙල්කම් බෑක් මේ දැන් අපි යන්නේ නේ අනේ දැන් ඉවර බහිනවා එනගේ අම්බෝ අපි අද දවසම මේ පඩි පෙල්ම නැග්ගා ඇති කණ්ඩායම මුඩෙත් නෑ පහට දවසටම ගෑයි පහට ඔයා විතර ඇහුවේ නෑ ඇහුවේ. ඔන්න ඔහම තමයි ඉතින් අපේ ෆැමිලි ට්‍රිප් එක එන්ඩ් උනේ. ඉතින් හරිම ආසාවෙන් හරිම ෆන් එකෙන් අපි අපේ කට්ටිය එක්ක හරිම සතුටින් මේ ගමන ගිහින් ආවා. කොමාරි පාන්දර 2:00 විතර වෙනකොට ආයේ අපි ගෙවල් වලට ආවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම බයි. ඕන එස්කේපේ දන්සලා දෙනවද? ඈ තරු එස්කේපේ දන්සලා දෙනවද? ස්පොන්සර් බයි තරු. ඩිලිවර්ඩ් බයි හර්ෂලී පත්මා වීරසිංහ.